ඔයාලටම සුබ දවසක්. ඉතින් අපි අද වීඩියෝ එකකින් ඔයගොල්ලන්ට අරගෙන එන්නේ හාස්කම් තියෙන කතෝලික ජනතාව විතරක් නෙමෙයි අනෙකුත් ආගමික ජනතාව අතර ප්‍රසිද්ධ මාරවිල කුරුසපල්ලිය ගැන. ඉතින් කුරුසපල්ලිය යන්න අපි අද තෝරගත්තේ අපි මීගමුව පැතින් එන හින්දා නයින මඩමෙන් දීවර වරාය පැත්තට හරවලා බීච් සයිඩ් එකේ. ඉතින් හරිම ලස්සන පාරක්. බීච් එක හොඳට බලන්න පුළුවන් පාරක්. ඉතින් මේ පැත්තෙන් එනවා නම් හරි ලස්සනයි. ට්‍රැෆික් එකත් අඩුයි. ඉතින් අපි ගිහින් බලමු මාරවිල පල්ලියේ වටපිටාව කොහොමද කියලා. අපි දැන් මේ පහු කරගෙන යන්නේ කොච්චි කඩේ පාලම. මේ පාලමෙන් තමයි වයඹ පළාතයි බස්නාහිර පළාතයි වෙන් වෙන්නේ. අපි මේ ඇතුල් වෙන්නේ වයඹ පළාතට. ඒ පාරේ දිගටම ඇවිල්ලා ඒ කියන්නේ කොළඹ හලාවත පාරේ නයින මඩමෙන් දීවර වරාය පාරට හරවන්න ඕන. අපි දැන් යන්නේ මුහුදයිනෙන් යන හරිම ලස්සන පාරක. ඔයාලත් කුරුසපල්ලියට එද්දි මේ පාරනොත් ඇවිල්ලා බලන්න. ඒ වගේම මම ඔයාලට බස් එකේ එනවනම් ඒ පාරත් කියන්න. කොළඹ පැත්තේ ඉඳලා එනවනම් හලාවත කොළඹ බස් එක නැගලා මාරවිල ටවුන් එකෙන් බහින්න ඕනේ. එතන ඉඳන් ට්‍රිවිල් එක නැගලා කුරුසපල්ලිය ළඟට යන්න පුළුවන්. අපි දැන් කුරුසපල්ලිය ළඟට ඇවිල්ලා ඉන්නේ. මම බෞද්ධයෙක් වුණත් මම යන්න හරිම ආසාවෙන් හිටපු තැනක් තමයි කුරුසපල්ලිය කියන්නේ. මං ඉස්සෙල්ලාම ගියේ ඉටිපන්දම් මිලදී ගන්න. මම මේ යන්නේ සුරුවම වඳින්න යන්න තියෙන පොලිමට. මේ ස්ථානයට අඩුවක් නැතුව නිතරම බැතිමතුන් වන්දනාමාන කරගන්න හා බාරහාර වීමට මෙන්ම බාර ඔප්පු කිරීම සඳහා පැමිණෙනවා දැක ගන්න පුළුවන්. මේ පොලිමේ ඉස්සරහට යන අතරවාරේ පල්ලියේ ඉතිහාසය ගැන විස්තර ටිකකුත් මං කියන්න. පල්ලියේ ඉදිරිපස ලතින් භාෂාවෙන් පාඨයක් ගහලා තියෙනවා. ඒකේ අදහස වෙන්නේ මේ සලකුණෙන් ඔබ ජයගනී යන්නයි. දැන් මේ ස්ථානයේ පල්ලියක් වුණාට මීට කලින් තිබිලා තියෙන්නේ කුරුසේ එන ගහපු ජේසුස් වහන්සේගේ සුරුවමක්. ඒ සුරුවම ඉස්සරහා මිනිස්සු වැඳ වැටිලා යාඥා කරලා තියෙනවා. ඊට පස්සේ කාලෙක තමයි මේ සුරුවම වට කරලා පල්ලිය ගොඩනගලා තියෙන්නේ. දේවස්ථානයේ දෙපස විවිධාකාරයේ සොහොන් කොත් වලින් යුත් සුසානයක් පෙනෙන්නට තියෙනවා. දේවස්ථානයේ පිටුපසින් සුන්දර මාරවිල මුහුදු වෙරළ දැක ගන්න ලැබෙනවා. මාරවිල
වහන්සේ කුරුස දේවස්ථානයේ ඇති කුරුස ප්‍රතිමාවේ විශේෂත්වය වන්නේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මුතුකමින් හා දයාවෙන් ලෝකයේ දෙස බලා සිටින බවක් පෙන්නුම් කිරීමයි. ඒ වගේ මේ පල්ලියේ හිඳගන්නට බංකු හෝ අසුන් පනවල නැහැ. ඒ වෙනුවට සිද්ධාස්ථානයේ මැද පමණක් සිමෙන්ති තීරුවක් දෙපස වැලි අතුරලා තියෙනවා. බාරහාර වීමට එන බැතිවතුන් මේ වැල්ලේ දන ගහගෙන තමන්ගේ යාඥාව කියවනවා. ඒ වගේම මේ වැල්ලේ දන ගහගෙන අල්තාරයේ වඳින්න ගමන් කරනවා. තමයි ඉටිපන්දන් ගල්ලන්න හදලා තියෙන්නේ. අපේ ප්‍රාර්ථනාවන් ලියලා දාන්න තියෙන්නේ. පල්ලිය ඉදිරිපිට වෙළඳ සැල් රාශියකුත් දැක ගන්න පුළුවන්. අපි දැන් මේ යන්නේ මුහුදු වෙරළ අයින ඉදි කරලා තියෙන දේවමෑණියන්ගේ සුරුවම බලන්න. මේ
සුරුවම් මාතාවද බැතිමතුන්ගේ නොමද ආදරය දිනාගෙන තියෙනවා. අපි දැන් මේ ඇවිල්ලා තියෙන්නේ දෙව්මැදුර පිටුපසින් තියෙන වෙරළ තීරයට. වෙරළේ අසිරිය නරඹන ගමන් මං ඔයාලට කියන්නම් කුරුසපල්ලියේ හාස්කම් වලින් ප්‍රසිද්ධ වුණේ කොහොමද කියලා. මාරවිල කුරුසපල්ලියේ හාස්කම් පිළිබඳ පණිවිඩය සමාජගත වෙන්නේ 18 වෙනි සියවසේදී පමණයි. ඒ කාලේ වසූරිය වසංගතය නිසා විශාල පිරිසක් මාරවිල රජයේ රෝහල වෙත ප්‍රතිකාර ගැනීමට පැමිණි අතර එක් කාන්තාවක් තම දරුවාට වසූරිය වැළඳී ඇති බැවින් දෙවි පීඨපතා මේ සුසාන භූමිය වෙත පැමිණ යාඥා කර තිබෙනවා. එයට පෙර එතෙන්ට පැමිණි එක් අයෙක් සුසාන භූමියෙහි වූ ජේසුස් වහන්සේගේ සුරුවමට තෙල්වක් කර තිබූ අතර මේ කාන්තාව බැඩි වක්තියකින් යුතුව එම තෙල් තම දරුවාගේ ඇඟේ ආලේප කර තිබෙනවා. දැඩි දේව භක්තියත් අචල විශ්වාසයත් හමුයි දරුවාගේ තත්ත්වය යහපත් අතට හැරී සුවය ලැබී තිබෙනවා. මේ ප්‍රාතිහාර්යයේ පුවත මුළු මාරවිල අස්සක් මුල්ලක් නෑරම විදුලි වේගයෙන් ව්‍යාප්ත වී තිබෙනවා. ඉන් පසුවද මෙම පුදබිමෙහි මෙම සුරුවම ස්පර්ශ කිරීමෙන් නොසිතූ විරූ ප්‍රාතිහාරයන් සිදුවන බව ඉතිහාසයේ සඳහන් වෙනවා. හාස්කම් ඇති මේ ඓතිහාසික පුදබිම වැඳ පුදා ගන්න ඔයාලටත් ආරාධනා කරමින් අදට අපි ගිහිල්ලා එන්නම්. තවත් මේ වගේ වීඩියෝ බලන්න ඕන නම් අපේ channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම like එකක් දාන්නත් ඔයාලගේ අදහස් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා.